අද ලෝක තේ දිනය. තේ බොන හැමෝම අද ලෝක තේ දිනය සමරන්නට සූදානම් උණු උණු තේ කෝප්පයක් බීලා. මහනුවර නගරයේ සිට හන්තාන පාරෙන් කිලෝමීටර් 4ක් පමණ ගියාම ඕන් හමු වෙනවා මෙන්න මෙතන. මේ තමයි ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ තේ කර්මාන්තයේ සියවස් 1.5කට අධික අභිමානවත් ඉතිහාසය සජීවීව අත්දකින්න මේ තේ කෞතුකාගාරයේදී පුළුවන්. ඇතුල් වෙන්න ඉතින් ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕනේ. ඒක ගැන පස්සේ කියන්නම්කෝ. බලන්නකෝ ඇතුල් වුණාම බලන්න පුළුවන් දේවල්. ලංකාවේ තේ කර්මාන්තයේදී භාවිතා කරපු පළවෙනි තේ යන්ත්‍රය ඇතුළු ඉතිහාසයේ තේ කර්මාන්තය සඳහා භාවිතා කරපු හැම යන්ත්‍ර සූත්‍රයක්ම වගේ මෙතනදී බලා ගන්න පුළුවන්. 1925 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් නිදි කරපු හන්තාන තේ කර්මාන්තශාලාව තමයි තේ කෞතුකාගාරය බවට පත් කරලා තියෙන්නේ. මේක ආරම්භ කරලා මහජන අයිතියට පත් කරලා තියෙන්නේ 2001 දෙසැම්බර් 1 වෙනිදා. බිම්මහලේ තේදලු අඹරන සහ වියලන ඉතා පැරණි දැවැන්ත යන්ත්‍ර සූත්‍ර තමයි බලන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම වරට භාවිතා කළ සාම්ප්‍රදායික යාන්ත්‍රික මෙවලම් ගොඩක් බිම්මහලේදී බලලා ඉගෙන ගන්න පුළුවන්. නොමිලේ මඟ පෙන්වන්නන්ගේ සේවය ලැබෙන නිසා මේ හැම දෙයකම විස්තර දැනගන්න පුළුවන්. තේදලු වර්ග කරන සහ පිරිසිදු කරන පැරණි යන්ත්‍ර සූත්‍ර තමයි පළමුවෙනි මහලේ තියෙන්නේ. එතකොට මේ ඇවිල්ලා දෙවෙනි මහල. මේ මහලේ තමයි තෝමස් ලිප්ටන් සහ ජේම්ස් ටේලර් කුටිය තියෙන්නේ. ලංකාවට තේ වගාව හඳුන්වා දුන් පුරෝගාමියා වන ජේම්ස් ටේලර් මහතා භාවිතා කළ ඇඳ පුටු ඇතුළු පෞද්ගලික පරිහරණය කළ භාණ්ඩ මේ මහලේදී බලා ගන්න පුළුවන්. තුන්වෙනි මහලේදී ඔබට පුළුවන් ලංකාවේ නිපද වෙන උසස් තත්වයේ සියලුම තේ වර්ග මිලදී ගන්න. විශේෂ වෙළඳ කුටි තියෙනවා තුන්වෙනි මහලේ. තුන්වෙනි මහලෙන් තේ මිලදී අරන් හතරවෙනි මහලට ගියාම කෞතුකාගාරය නරඹන අයට නොමිලේ රසවත් තේ කෝප්පයක රස බලන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. දුරදක්න භාවිතා කරලා සුන්දර හන්තාන කඳුපන්තිය සහ මහනුවර නගරය නැරඹිය හැකි නැරඹුම් මැදිරියක් හතරවෙනි මහලේ තියෙනවා. අහගන්නකෝ තවත් විස්තර ශ්‍රී ලංකා තේ කෞතුකාගාරයේ සහකාර කළමනාකාරිණී පද්මා ඉද්දමල්ගොඩ මහත්මියගෙන්. ඉතින් මෙතන 925 ඉඳලා 86 වෙනකම් වැඩ කරපු තේ කර්මාන්ත ශාලාවක් 2001 දී තමයි කෞතුකාගාරයක් බවට පත් වෙන්නේ. කෞතුකාගාරයේ අපි මැනේජින් ඩිරෙක්ටර් හැටියට ඉන්නේ ඉන්දික විතානගේ. මේක තේ මණ්ඩලයෙන් තමයි පවත්වාගෙන යන්නේ. ඇත්තටම විදේශිකයන් වගේම ලංකාවේටත් ඉතාම වටිනා ස්ථානයක් හැටියට මම අඳුනලා දෙන්න කැමතියි. අපෙන් තමයි මම හිතන්නේ තේ ඉතිහාසය කියලා දෙන තැනක් හැටියට පුළුවන්. ලංකාවේ තියෙන එකම තේ කෞතුකාගාරය අපි මේකේ පෙන්වලා දෙන්නේ අපි කොහොමද තේ පටන් ගත්තේ. ඒ කියන්නේ ජේම්ස් ටේලර්ගේ කෞතුකාගාරයක් අපිට වෙනමින් තියෙනවා. ඔයගලට බලන්න පුළුවන් ස්කොට්ලන්ත ජාතිකයෙක්. ඒ වගේමයි ජේම්ස් ටේලර් පාවිච්චි කරපු ඒවා බලන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි කෞතුකාගාරයේ තියෙන ඔයගලට බලන්න පුළුවන්. අධ්‍යාපනය අතින් ඉතාමත්ම වටිනාකමක් තියෙන ස්ථානයක්. ඕනම තේ වර්ගයක් අපෙන් ගන්න පුළුවන් 35%ක අපි ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඕනම තේ වර්ගයක් බීලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන ග්‍රීන් ටී, බ්ලැක් ටී, වයිට් ටී හැම දෙයක්ම පැරණි දේවල් අපේ තියෙනවා. පළවෙනිම පාවිච්චි කරපු ඒ යන්ත්‍ර. ඒ වගේම පළවෙනි ඩ්‍රයර් එක. මම වතුර වලින් වැඩ කරපු කොහොමද බලය ගත්ත විදිහ ප්‍රොසෙස් එක කියලා දෙනවා. කොහොමද තේ නිෂ්පාදනය කරන්නේ කියලා. ඒ වගේමයි ග්‍රීන් ටී, බ්ලැක් ටී, වයිට් ටී කියන තුනම ගැන අපි දැනුවත් වෙලා කියලා දෙනවා ඔයගොල්ලන්ට. තේ වල තියෙන අපේ ගුණාත්මක බව හැම දෙයක්ම අපි කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඒ වගේම අපේ තියෙන පරණම තේ පැකට් එක 944 ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම කියන ලංකාවේ හැමෝටම ඇවිල්ලා නරඹන්න අපි ඔයගොල්ලන්ට දෙනවා නොමිලේ තේ එකක්. ඒ වගේම හැම විස්තරයක්ම කියලා දෙනවා. ඇවිල්ලා නරඹන්න සුදුසුම තැනක් හැටියට මම හඳුනලා දෙන්න කැමතියි ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය. ඉතින් ලංකාවේ සිලොන් ටී නාමය ඉතාමත්ම වැදගත් විදිහට ලෝකයට යන්නේ අපේ ආයතනයෙන් කියලා මම කියන්න කැමතියි. ඉතින් අද ලෝක තේ දිනේ යෙදෙන දවසේදී තේ ගැන කතා නොකර බෑ වගේම අපේ ආර්ථිකයේ කොඳු නාරටිය වගේ වෙන තේ කර්මාන්තයේ සම්පූර්ණ ඉතිහාසයම දැනගන්න පුළුවන් තේ කෞතුකාගාරය ගැනත් කතා කරන්නම ඕන නිසා තමයි ලෝකයා මේ විස්තර කිව්වේ.